මේ හපංක බොක්ක යොහානි රජිනිකාන්ත බැඳලා බං. තමාව හීරුවා. ඇයි තමාව හූරන්නේ? මරලා දබා. ඊළන කොල කල්ලා ගිහිල්ලා බින්දුවා ඒකවල ගමු එක. හාස අරක ඇවිල්ලා ඉන්නේ. කැන්ඩි අතේ. අයිබෝන් මොකද වෙන්නේ ඔන්න අදත් වල වෙනුනේ නැලා තිනවා මිස්ටර් බණ්ඩා අද අපි සෙට් වෙලා ඉන්නේ මීම් රියැක්ට් එකත් එක්ක සෝ මෙන්නකොට අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරගන්න ඒ වගේ මෙහා පැත්තේ තියෙන notification bell icon එක all දාගන්න right එන වැඩි කතාවක් නැතුව අද අපි යමු අපේ වීඩියෝ එකට let's go පළවෙනි වීඩියෝ විතර අපි ගන්නවා ධනරාජගේ අර පූස් කේස් එක. හරිද? ඒක මේ දවස්වල ට්‍රෙන්ඩින් ටොපික් එකක් විදිහට යනවා. මම ඒ හින්දා ඒ සීන් එක බලනවා. රයිට්? බොක්ක මේ හපංක බොක්ක යොහානි රජිනිකාන්ත බැඳලා බං. තමාව හීරුවා. ඇයි තමාව හූරන්නේ? ඇයි තෝ හීරුවේ මාව? හීරුවේ ඇයි තෝ මාව? ඇයි බෙල්ලෙන් අතරපා. මේ පඩේ මාව හීරුවා. මානසික ලෙඩ සිරා කතාව ඩැල් එකේ තව වීඩියෝ තිබ්බ මම දැක්කා හරිද අපි බලමු මේ ඇවිල්ලා උගේ දෙවෙනි වීඩියෝ එක හරිද පූසට මරලා දබා පූසා මරලාද පිස්සු බල්ලෙක් වුණංගේ හරිද එයාට අපේ මීමුත් හදලා නේ මොන්දව සීතල ගහලා ට්‍රැක් පැනපු අසහනකාරී යාළුවා ඕකේ මන්න හිතන්න මේ පල්ලා පූසා මරලා බං ඇති බං ඒ බැලුවා මන්න හිතන්න මේක පූසා මලා බං වද රුත්තු මේ ආතල් නෙමේ තිරිසන් වැඩේ කියන්නේ මෙව්වා සිරාවට යකෝ සුබං ඌටනම් මීට වැඩිය හොඳයි බම්මට හිකුවන පුත්තේ පුතා මෙන්න සුපිරි නිවුස් එකක් හරිද පූසට්ට ලිංගික අතවර සිදු කළ ධනරාජා නැමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අත්අඩංගුව සුපිරි එහෙනම් යාළුවනේ මං ගිහිල්ලා නෑ එතන කොල කල්ලා ගිහිල්ලා බින්දුවා ඒකවල ගමු එක. හාස අරක ඇවිල්ලා ඉන්නේ. කැන්ඩි අතේ. ගහන්න ගන්න කොහොමද? නෑ සර් නෑ රණ්ඩු නෑ සර්. රණ්ඩු වෙන්න එපා හරිද? ආය කිව්වා මේ නුවර බෝඩරේ හැටි දන්න උඹට කීයටවත් නුවරට එන්න බැරි වෙන්න වැඩේ කරනවා එහෙම කියලා කිව්වා සර්. උට පාරට බහින්න බැරි වෙද්ද දෙන්න. එතන අසාධාරණ කළා එතන. ඌ එහෙම බනිනවා සර් මේ කියන්නේ සපුමල් එකේ එතනින් අයින් වුණා තනි කර බරුවා සර් ඒක. ඒ කියන්නේ අර ටීම් එකේ ඉඳිද්දි යාළුකමට වගේ මැසේජ් කරා. good morning කියා එහෙම උදේට අර එහෙම යවුවා සර්. ඊට පස්සේ තමයි ප්‍රබෝධ ටික ටික මේ කැන්ඩි අසලිය හොදයි බං මූත්තේ බලනකොට දවස් ගානකින් හොඳයි කැන්ඩි අසලිය සිරාවටම කියන්නේ උට පොට්ටක් හරි
ඌ පිස්සු කෙලියට මචං චාටර් වැඩ කරාට මෙහෙම ගුබ්බ ඉස්සන් වැඩ කරන්නේ නෑ නේ බා. සෞතු මිනිස්සෙක් මූණන්ගේ සිරාවර. කළු සුදු ඉත්ත මැද මම කළු අන්න ඒකයි කියන්නේ පේනවනේ ගැම්ම. හරිද? What? Bro, what are you talking about, man? ධනරාජයා කැලී ටික එතනින් ඉවරයි. හරිද? අප්‍රසන්නයි, උජීතයි. වැඩක් නෑ ඌ ගැන කතා කරලා. උනාගේ එළියට දාන්න නැති ධර්මයට පාට්ට. එලගිරි අරුට සෑහෙන අවුල. ඕකේ. ඔයි මෙතන බඩු ටික පෙන්වන්න නැද්ද? ෆිට් මිනිස්සෙක්. ටිකක් ෆිට් මිනිස්සෙක් නැද්ද? ඉන්නවද? කො? පිරිසන් බලු වැඩ කරන්න එපා යකෝ. හොරෙක් පව් කියලා හිතුනමයි. ඕකේ. Aboy. Nice. Subiri elagiri. දවසම කුජීත වෙලා අප්‍රසන්න වෙලා මුලින්ම පටන් ගත්ත එක පොඩ්ඩක් hina වෙලා අතල්ලක ඉවර කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ සතුටුයි එලගිරි. කෙසේ හෝ අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම ඔයාලට පොරොන්දු වුණා වගේ එක දිගට දාගන්න බැරි වුණා බා. මේ වැඩත් එක්ක මට දාගන්න බැරි වුණා. ෆුල් try එක දෙනවා එකක්වත් සතියකට දාගන්න. හරිද? කෙසේ හෝ අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. right එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකම් මේ වීඩියෝ like එකක් දාන්න, comment එකක් දාන්න, ඒ වගේම තවත් අලුත් යාළුවෙක්ට බලන්න share කරන්න.